Hello everyone. ඉතින් මේක තමයි මගේ වෙසක් vlog එක. මේක වෙසක් vlog එක කියලා කිව්වට මේ වෙසක් දවසට කලින් දවස. අපි කොලේජ් එකේ ඔක්කොම ළමයි එකතු වෙලා වෙසක් ලැන්ටර්න්ස් හැදුවා. ඊට පස්සේ භක්ති ගීත ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බා. අපි ඒකට හැමෝම පාටිසිපේට් වුණා. ඊට පස්සේ අපි හැමෝම අපේ ගෙවල් වලට ආවා ඉදාම හවස. මේ තියෙන්නේ ඊට පස්සේ දවසේ මම ඉස්සෙල්ලම කරේ වෙසක් කූඩු හදන එක. මේ ටික මම අප්පච්චිට කියලා තමයි හදාගත්තේ. මම මහන්සි බලන්නේ නැතුව මුලින්ම මේ ටික අලවන්න තමයි යන්නේ. මම මේ පාර මගේ වෙසක් කූඩු ටික අලවන්නේ රෝස් පාට සහ නිල් පාට. මේ පාට දෙකත් එක්ක සුදු පාට මික්ස් කරලා අපි බලමු. ඉතින් ඉස්සර නම් මෙහෙම වෙසක් කූඩු හදද්දී අපේ ගෙදර තව මගේ අක්කලා දෙන්නත් ඉන්නවා. හැබැයි ඉතින් කාලෙත් එක්ක දේවල් වෙනස් වෙලා දැන් මම තමයි මේ දේවල් හැමදේම තනියෙන් හදන්නේ. මේ තමයි මගේ වෙසක් කූඩුව. මේක නම් මම පන්සලට දුන්නා. එකක් මම අක්කලාගේ ගෙදරට යවුවා. අනිත් දෙක තමයි මම හිතන්නේ මම එල්ලුවේ. මේක ගොඩක් පහුවෙලා දෙන vlog එකක් නිසා මටත් මතක නැහැ හරියටම කොයි කූඩු දෙකද ඒ කියලා. මේ තියෙන්නේ අප්පච්චිමයි වෙසක් කූඩු එල්ලපු විදිය. මේ දේවල් එල්ලලා ඊට පස්සේ අපි ආයෙත් හවසට පන්සල් යනවා. ඉතින් මේ තියෙන ගමේ පන්සල එකක වැඩසටහන් සෝදානම් කරලා තිබ්බා වෙසක් පොයට. ඉතින් මෙන්න මෙයත් හැම වැඩසටහනම ඉවර වෙනකම් මේ විදිහටම කාටවත් කරදරයක් නැතුව අපිත් එක්ක මේ වැඩසටහන් වලට සම්බන්ධ වුණා. ඊට පස්සේ මම ආපහු ගෙදර ආවා. ඉතින් අපි එද්දි දැක්කා මේ විදිහට ගොඩාක් දිගට යනකම් දුරට යනකම් ලස්සන වෙසක් කූඩු ගොඩක් එක විදිහටම හදලා එල්ලලා තිබ්බා. ඒක හරිම ලස්සනයි. මේ තියෙන්නේ මං හදපු වෙසක් කූඩු දෙක. ඒකට අප්පච්චි ලයිට්ස් දාලා ලස්සනට හදලා දුන්නා. මටත් හරිම සතුටුයි. ඒක හරිම ලස්සනට ආවා. මේ තියෙන්නේ අපි ඉස්සල්ලා පෙන්නපු පාරේදී තිබ්බ වෙසක් කූඩු. ඒවටත් ලස්සනට ලයිට්ස් දාලා මාරම ලස්සනට ඒක තිබ්බා. ඉතින් ওই විදිහට තමයි මගේ වෙසක් vlog එක මෙතනින් ඉවර වෙන්නේ. අපි ඊට පස්සේ ආයෙ ටවුන් එකට ගියා. වෙසක් බලන්න යනවා කියලානේ අපි කියන්නේ. ඉතින් ඒ විදිහට ඒවත් බලලා ඉන්න. එතනින් එහාට පස්සේ වනම් මට වීඩියෝ කරගන්න බැරි වුණා.